ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් ලියන්නේ කියන එක. එතකොට අපි කලින් වීඩියෝ වල කතා කරා කොහොමද Gmail account එකක් හදාගන්නේ, කොහොමද Gmail එක ඊමේල් එකක් යවන්නේ සහ කොහොමද Gmail එකට අදාළව settings හදාගන්නේ, signature එකක් හදාගන්නේ ඔය කියන දේවල් කතා කරා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඊමේල් එකක් යවනකොට කොහොමද ප්‍රොෆෙෂනල් විදිහට වෘත්තීමය විදිහට අපි ඊමේල් එකක් යවන්න කියන එක. එතකොට මේ වීඩියෝ එක අවසානයේ ඔයාලට පුළුවන් වෙනවා හරිම ඊමේල් ෆෝමැට් එක ඉගෙන ගන්න. ඒ වගේම සබ්ජෙක්ට් ලයින් එක, ක්ලෝසින් ලයින් එක ඔය කියන දේවල් හරියට ලියන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙනවා. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් එම්ප්ලොයි කෙනෙක් නම් ඒ වගේම මොකක් හරි ජොබ් එකකට ඇප්ලයි කරන කෙනෙක් නම්. එතකොට මේ වගේ කෙනෙක්ට අනිවාර්යයෙන්ම හරියටම ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් ලියන විදිහ දැන ගැනීම අනිවාර්ය වෙනවා. එතකොට අපි මුලින්ම කතා කරොත් එහෙනම් මේ ප්‍රොෆෙෂනල් ඊමේල් එකක පාර්ට්ස් කීපයක් තියෙනවා. මූලික දේවල් කීපයක් තියෙනවා. පළවෙනි එක තමා මෙන්න මේ කියන දේවල් ටික. එතකොට අපි ඊමේල් එක යවන රෙසිපියන් කෙනෙක් ඉන්නවනම් සබ්ජෙක්ට් එක, ග්‍රීටින් එක, ඒ වගේම බොඩි, ක්ලෝසින්, සිග්නේචර්. මෙන්න මේ කියන පාර්ට්ස් ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. හරි. අපි ඊළඟට බලමු දැන් මේ තියෙන්නේ මගේ ඊමේල් account එක. හරි. මම දැන් අලුතින් ඊමේල් එකක් ලියන්න යන්නේ. එතකොට මම මෙන්න මේ කම්පෝස් කියන එක ක්ලික් කරනවා. කරපුවාම මෙන්න මේ විදිහට අපිට ඕපන් වෙනවා වින්ඩෝ එකක්. මෙතන අපි මුලින්ම දාන්න ඕන මොකක් මේ ඊමේල් එක අපි යවන පුද්ගලයාගේ ඊමේල් ඇඩ්‍රස් එක. හරි. එතකොට මේකෙදි ඔයාලට මෙන්න මේ to කියන එක යටතේ දාන්න පුළුවන් CC BCC මේ දේවල් අපි කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. එතකොට මෙතන තමයි අපි යවන්නාගේ ලබන්නාගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. ඊළඟට තියෙනවා සබ්ජෙක්ට් ලයින් එක. එතකොට මෙන්න මේ සබ්ජෙක්ට් ලයින් එක තමයි ඊමේල් එක ඕපන් කරනවද නැද්ද කියන එක ඩිසයිඩ් කරන කොටස. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ සබ්ජෙක්ට් එකක් නැතුව වුණත් ඊමේල් එකක් යවන්න. නමුත් ඒ ඊමේල් එක ලබන තැනැත්තාට එතකොට no subject කියලා තමා පෙන්නන්නේ ඊමේල් එකේ සබ්ජෙක්ට් එක. ඒක නිසා එයා මේ ඊමේල් එක ඕපන් කරනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඔයා මෙන්න මෙතන දාන සබ්ජෙක්ට් එක අනුව. එතකොට උදාහරණයක් විදිහට ඔයා මෙතන hello, important, request ඔය වගේ සබ්ජෙක්ට් එකක් දැම්මොත් එහෙම ඒ ඊමේල් එකේ කන්ටෙන්ට් එක ගැන කිසිම අයිඩියා එකක් ගන්න බෑ. හැබැයි උදාහරණයක් විදිහට හිතන්න ඔයා වැඩ කරන පුද්ගලයෙක් එහෙමනම් ඔයාට මෙඩිකල් ලීව් එකක් අවශ්‍ය නම් ඔයාට එතකොට මෙතන දාන්න පුළුවන් request for medical leave. හරි මේ වගේ හරිම කෙටි සරල කොටසක් තමයි අපි දාන්න ඕන සබ්ජෙක්ට් එක විදිහට. එහෙම නැත්නම් ඔයා මොකක් හරි අසයින්මන්ට් එකක් සබ්මිට් කරනවා නම් ඔයාලට දාන්න පුළුවන් submission of assignment කියලා. ඒ වගේම මොකකට හරි ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් මෙතන සබ්ජෙක්ට් එක වෙනුවට දාන්න පුළුවන් job application කියලා. ඔයගේ පෝස්ට් එක trainee assistant ඔය වගේ මොකක් හරි පෝස්ට් එකක් දාන්න පුළුවන්. හරි එතකොට මේ සබ්ජෙක්ට් කියන එක අනිවාර්යයෙන්ම දාන්න ඕන සහ ඒ දාන සබ්ජෙක්ට් එකෙන් ඒ ඊමේල් එකේ අන්තර්ගතය පැහැදිලිවම තේරුම් ගැනීමට හැකියාව තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ මෙතන ඊළඟ එක තමයි ග්‍රීටින් එක. එතකොට මේ ග්‍රීටින් එක කියන්නේ ඊමේල් එක කොහොමද පටන් ගන්න කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි මේක යවන කෙනාට අපි ආමන්ත්‍රණයක් දාන්න ඕන. Dear sir, dear madam, dear Mr. Pereira ඔය වගේ අපිට දාන්න පුළුවන් දැන්. හැබැයි ඔයාලට මේකේ hi දැන් ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් වෙනවා නම් මෙතන hi, hey ඔය වගේ ඒව දාන්න බෑ. එතකොට අපි අනිවාර්යයෙන්ම මෙතන දාන්න ඕන dear sir or මේ විදිහට ආමන්ත්‍රණයක් දාන්න පුළුවන්. ඊට පස්සේ දැන් හරි අපි මෙතන රෙසිපියන්ට් එක මම දාන්නම්. මේ විදිහට මම ඊමේල් ඇඩ්‍රස් එකක් දැම්මා. ඊට පස්සේ සබ්ජෙක්ට් එක දැම්මා. ඊට පස්සේ ග්‍රීටින් එක දැම්මා. ඊළඟට තමයි අපි දාන්න ඕන මොකක්ද? මේකේ මූලිකම දේ අන්තර්ගතය දාන්න ඕන. එතකොට මේක ඇතුලේ අන්තර්ගතය දානකොට අනිවාර්යයෙන්ම දැන් මේ අන්තර්ගතය කියන්නේ මේ ඊමේල් එකේ මේන් මැසේජ් එක. එතකොට මැසේජ් එක දෙනකොට ලොකු ස්ටෝරීස්, ලොන්ග් ස්ටෝරීස් ලියන්න යන්න එපා.
එතකොට පොලයිට් ලැන්ග්වේජ් එකක් යූස් කරන්න ඕනේ. කියන්නේ හරිම ප්‍රොෆෙෂනල් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරන්න ඕන. එතකොට මේකෙදි උදාහරණයක් විදිහට ලියන්න පුළුවන්. දැන් මෙතන මම මෙඩිකල් ලීව් එකක් ඉල්ලන්නේ. එතකොට මට කියන්න පුළුවන් I'm writing to inform you that I will be unable to attend the office on 10th January 2026 due to medical reasons. ඒ විදිහට කියන්න පුළුවන් මේ ඊමේල් එකේ බොඩි එක. ඒ වගේම අපිට ඊට පස්සේ රික්වෙස්ට් කරන්න පුළුවන් I kindly request you to grant me leave for the above mentioned date කියලා අපිට දාන්න පුළුවන්. එතකොට ওই විදිහට අපිට මේ ඊමේල් එකේ කන්ටෙන්ට් එක දාන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට මේ ඊමේල් එකේ මෙසේජ් බොඩි එක මේ විදිහට අපිට දාන්න පුළුවන්. එතකොට එතකොට මෙතන තියෙන්නේ හේතුවයි ඒ වගේම පොලයිට් රික්වෙස්ට් එකක්. ඒ කියන්නේ අපි කරන රික්වෙස්ට් එකයි දෙක තමා තියෙන්නේ. ඊට පස්සේ අපි දාන්න ඕන මොකක්ද ක්ලෝසින් ලයින් එක. එතකොට මේ ක්ලෝසින් ලයින් එක කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලා ලියුමක් වගේ ලියනවා නම් ලියලා ඉවර වෙලා අපි thank you කියලා දෙනවා. අන්න ඒ වගේ thank you ඊළඟට අපිට දාන්න පුළුවන් thank you very much yours sincerely yours faithfully කියන දේවල්. ඊට පස්සේ මේ මෙතන ක්ලෝසින් ලයින් එකේදී අපි දාන්න හොඳ නැහැ thanks bro bye see you ඔය වගේ ඉන්ෆෝමල් වචන දාන්න හොඳ නැහැ. එතකොට මේ විදිහට ඔයාලට ක්ලෝසින් ලයින් එක දාන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන එකක් තමයි සිග්නේචර් එක කියන්නේ. දැන් ඔයාලට පේන්නේ නැති මේ ඊමේල් එක මම ලියන්න පටන් ගන්නකොටම මෙන්න මේ සිග්නේචර් එක ඇඩ් වෙලා තියෙනවා. මොකද මේ සිග්නේචර් එක අපි කලින්ම සෙට් කරලා තියෙන්නේ. ඒක නිසා අපි සිග්නේචර් එකක් ඇඩ් කරගන්න ඕන. එතකොට ඒකෙන් කියවෙනවා කවුද කියන එක වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ ඩිසිග්නේෂන් එක ඔයා ඉගෙන ගන්න ළමයෙක් නම් ඔයාගේ ඉගෙන ගන්න ඉන්ස්ටිටියුට් එක ඔය දේවල් දාලා සිග්නේචර් එකක් හදාගන්න ඕන. එතකොට සිග්නේචර් එකක් හදාගන්න කොහොමද කියන එක අපි කලින් වීඩියෝ එකක කතා කරලා තියෙනවා. හරිද? එතකොට ඒ වීඩියෝ එක අරගෙන බලලා සිග්නේචර් එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ දැන් මේ සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් යවනකොට කරන කොමන් මිස්ටේක්ස් ටිකක් තමයි මේ කැපිටල් ලෙටර්ස් ඔක්කොම කැපිටල් ලෙටර්ස් පාවිච්චි කරනවා. එහෙම කරන්න එපා. මේ සාමාන්‍ය සෙන්ටෙන්ස් කේස් එක පාවිච්චි කරන්න. ඊට පස්සේ සබ්ජෙක්ට් එකක් නැතිව යවනවා. කලින් කිව්වා වගේ සබ්ජෙක්ට් එක අනිවාර්යයි. ඒ වගේම ග්‍රැමර් මිස්ටේක්ස්. අනිවාර්යයෙන්ම ඊමේල් එක යවන්න කලින් ග්‍රැමර් මිස්ටේක්ස් තියෙනවද කියලා බලන්න. ඒ වගේම දිග ඊමේල්ස් ලියන්න එපා. හරි? හරි. එතකොට ඇත්තම ඕවරෝල් කියනවා නම් මේ ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් කියන්නේ සිම්පල් නීට් ලයිට් ඊමේල් එකක්. හරි. එතකොට අනිවාර්යයෙන්ම ඊමේල් එකක් මේ විදිහට ලියලා යවන්න කලින් එකපාරක් කියවන්න සම්පූර්ණයෙන්ම ඊමේල් එක ඒකලා ග්‍රාමර් එහෙම චෙක් කරලා ඊට පස්සේ යවන්න. හරි. එතකොට මේ වගේ සිංහල ICT වීඩියෝස් ඔයාලට යූස්ෆුල් නම් මේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝ එක අපි Microsoft Word පාවිච්චි කරලා CV එකක් කොහොමද හදන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු. හරි. සියලු දෙනාටම සුබ දවසක්.